සංඝයා ලෝකෙට දුර්ලභයි. සෑයවල් බෝධීන් වහන්සේලා ලෝකෙට දුර්ලභයි. පින් කිරීම ලෝකෙට දුර්ලභයි. පින් තියෙන මිනිස්සු ඉපදීම දුර්ලභයි. හිත පහදවා ගැනීම දුර්ලභයි. කොටින්ම බුද්ධ ශාසනය දුර්ලභයි. මේ දුර්ලභ දෙයක් නේද ඔබ මේ ඉඳගෙන අහන්නේ? හම්බෙන්නේ මේක සංසාරේ. පින්වත්නි, අපි අතීත ජීවිතවල නිරේ ඉපදිලා අපායේ නිරේ ඉපදිලා ඉන්නකොට මේ මනුස්ස ලෝකේ බුදුවරු සිරිපා තබතබා මේ ලක් ධරණී තලවල ධර්මයේ කියා ගියා. අපි නිරේ දුර්ලභයි. පින් කිරීම දුර්ලභයි. බුදුවරු මුණ ගැනීම දුර්ලභයි. ආයත් කාලයක් ආවා බුදුවරු මේ මහ පොළොවේ සිරිපා තබතබා ගියා. අපි ඒ වෙනකොට තිරිසන් ලෝකේ සත්තු සර්පය වෙලා දුර්ලභයි බුදුවරු දැකීම. ආයත් කාලයක් ආවා අපි පෙරේත ලෝකෙ ඉපදිලා දුක් විඳිනවා. බුදුවරු මේකේ දහම් දෙසනවා. කෝටි ගණන් රහතුන් බිහි වෙනවා. අපි පෙරේත ලෝකෙ හිටියේ දුර්ලභයි බුදුවරු දකින්න. හිත පහදවා ගැනීමත් දුර්ලභයි. පින් කිරීම දුර්ලභයි. ආයි කාලයක් ආවා මේ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකට පෙනිපෙනී හිටියා. ඇස් දෙකට පෙනිපෙනී ඉඳද්දී අපි මිත්‍යා දෘෂ්ටික පවුලකට වෙලා බුදුවරුන්ට සාප කර කර හිටියා. එහෙම පවුල් අදටත් තියෙනවා. දුර්ලභයි බුදුවරු ගැන හිත පහදවා ගැනීම. ධර්මයට හිත පහදවා ගැනීම. සංඝයා ගැන ගුණ හිතලා හිත පහදවා ගැනීම දුර්ලභයි. ධාතු වැඳීම දුර්ලභයි. ආය කාලයක් ආවා බුදුවරු මේ මහ පොළොව ඇවිදගෙන ගියා. අපි මන්ද බුද්ධික වෙලා කෙලතොළු වෙලා අබ්බගාත වෙලා වැටිලා හිටියා. එක තැනට වෙලා සංසාරේ බීලා ඒ පාප කර්මයට අබ්බගාත වෙලා උපදින්නේ. ඇස් වලින් පව් කරගෙන ඇස් වලින් පව් කරගත්ත මිනිසා ඇස් නැතුව උපන්නා. බුදුවරු ඇවිද යන කාලේ බුදුවරු දකින්න නෑ. බුදුවරු නිර්මල ධර්මය කියන කාලේ කන් ඇහෙන්නේ නැතුව උපන්නා. බුදුවරුන්ගේ බණ අහන්න බෑ. එහෙම දුර්ලභයි. කාලයක් ආවා මේ ඔක්කොම සංසිඳිලා අපිට මිනිස්සෙක් විදියට බුදු කෙනෙක්ගේ බණ අහන්න ලැබෙන කාලයක්. ඇස් දෙක පේන කාලයක් ඇවිල්ලා අපි මනුස්ස ලෝකේ උපදිනකොට බුදුවරු නෑ. දුර්ලභයි. බුදුවරු දැකීම දුර්ලභයි. පින් කිරීම